2007 නව වසර ඔබ සියලු දෙනාටම සුබ යහපත් වසරක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මම ටිකක් ප්‍රමාද වෙලා මෙහෙම ප්‍රාර්ථනා කරන්න කියලා ඔබට හිතෙන්නත් පුළුවන්. ඒකට හේතුව තමයි අපි සුරම්‍ය රාත්‍රී වැඩසටහනෙන් 2007 වසරේ හම්බ වෙන්නේ මුණ ගැහෙන්නේ ඉස්සෙල්ලාම අද නිසා. ඉතින් අද සුරම්‍ය රාත්‍රියේ ලොකු වෙනසක් තියෙනවා. අපි පෙරම් පුරාගෙන බලාගෙන හිටපු දවසක්. විශේෂයෙන්ම සුරම්‍ය රාත්‍රියේ අපි දුටු සිහිනයක් සැබෑ වෙන දවසක්. ඇය අපත් සමග ගයන්න අපේ මැදිරියට ඇවිත් සිටින ඔබ වෙනුවෙන්. ඒ නිසා මා ඊ타මත්ම ආදරයෙන් දයාවෙන් භක්තියෙන් ඇයව පිළිගන්නවා. ප්‍රේක්ෂක ඔබ සියලු දෙනා වෙනුවෙන් ජාතික රූපවාහිනිය වෙනුවෙන් නන්දා මාලිනිය ආයුබෝවන් කියලා. ආයුබෝවන්. සාමාන්‍යයෙන් අපි නිතර දෙවේලේ මුණ ගැහෙනකොට નિરાයාසෙන් කියවෙන දෙයක් තමයි මේ නන්දක්ක කියලා කියවෙනවා. සමහරවිට ඔබ යම්තාක් දුරට අකමැති වේවි මම ඇයට නන්දක්ක කියනවා. නමුත් එහෙම ඒ අවස්ථාව මට සලසලා දෙන්න ඕනේ. මම විටින් විට එහෙම කතා කරාවේ. නන්දක්ක අපේ සුරම්‍ය රාත්‍රියට ආපු එකට අපි ඉස්සෙල්ලාම බොහෝමින් ඉතින් අපි ඉස්සෙල්ලාම තෝරගත්තේ මේ බුද්ධානුභාව වෙන ගීතය. මේක මහේෂ් මම ගුවන්විදුලියේ සරල ගී වැඩසටහනකදී මගේ ඇත්තටම හුඟක්ම බාල කාලෙදී මම ගායනා කළේ. මම හිතන්නේ අවුරුදු 35ක් විතර පැරණි කියලා මට ඉතිහාසයක් තියෙනවා. මේ ගීය ඒ කාලේ ගුවන්විදුලි සරල ගී වැඩසටහනකදී කරපු ගීයක්. මාචාර්ය සුනිල් ආරත්න ගියේ හැදුවේ තනු නිර්මාණය කරා මමම. හොඳයි. අපේ සුරම්‍ය රාත්‍රී 2007 වසරේ මේ නැවුම් වැඩසටහනේ මුලින්ම බුද්ධාලම්බන ප්‍රීතිය වඩවන මේ ගීතය මිහිර විඳලා ඊට පස්සේ අපි ඇත් සමග නැවතත් කතා කරමු. Tahan
හැබැයි මේ නන්දක් ඉතින් දැන් ඔබ කිසියම් ස්ථාවරක ඉන්නවා නම් කියන එක ඔබ කියනවා. නමුත් අපි කියනවා ඔබ අපිට ජාතික සම්පතක්. දාබ්‍ර ප්‍රේක්ෂකයෝ ඔබට මම හිතනවා ආදරය කරනවා. ආයෝන්ට ආදරය කරන්න පුළුවන් උපරිමයෙන්. ඒ නිසා දැන් පුංචි කාලේ තාත්තා නිකමටවත් සුදුහාමිනේ කියලා කතා කළා නැද්ද? නෑ මට සුදුහාමිනේ කියලා කතා කළා නෑ. පොඩි දුව තමයි කියන්නේ. ඔව්. මම පවුලේ හතරවෙනියා. ඔව්. ඒ වුණාට තාත්තා කියන්නේ පොඩි දුව. මගේ අම්මා තාම ජීවිතුන් අතර ඉන්නවා. අම්මා අවුරුදු 87ක් වයසනේ. අම්මා කියන්නේ පොඩි දුව තමයි. පොඩි දුව. මම එහෙම අහුවේ අපේ ඊළඟ ගීතයට ප්‍රවිෂ්ඨයක් ගන්න. සුදුහාමිනේ නුඹ කොතැනද දවසේ. මේ ගීතේ මේ කොයි කාලේ කොයි විදිහට නිර්මාණය වෙච්ච ගීතයක්ද? අතර මේ ගීතයත් මේ ගුවන්විදුලියේ සරලගී වැඩසටහනක මා ගායනා කරපු ගීතයක්. ඒ ගීතය දැන් සුරම්‍ය රාත්‍රිය තුලින් දයාබර ඔබට ගායන වැය සුදුහාමිනේ නුඹ කොතැනද අද දවසේ.
කොතැනද අද දවසේ? හොඳයි අපි කුරුටු ගෑගේ පොතේ ගියේ මිහිර ඔබත් සමග බෙදා හදා ගන්න සූදානම්.
ප්‍රේක්ෂක ඔබට යමක් කියන්නට ඕනේ මේ ගීතය ගැන. මම පුළුවන් තරම් උත්සාහ කරනවා මේ ගීතයේ ඇය ගයනකොට නොහඬා ඉන්න. දෙනෙතට පිරෙන කඳුළු ඔබෙන් හංග ගන්න මම උත්සාහ කරනවා. කතරම් දුරට මම සාර්ථක වේද මම දන්නේ නැහැ. මම ඔබට කියනවා පුළුවන් නම් ඔබේ නෙතඟට එන කඳුළු වැగిරෙන්න දෙන්න. ඒ කවුරුත් හින්දා නෙවෙයි. දයාවේ උල්පත වූ මෙලොව සියල්ල සනාතනව පාලනය කරන්නා වූ අපේ දයාබර අම්මාවරුන්ට උපහාරයක් වෙනස ඒ කඳුළු කැට වැగిරෙන්න දෙන්න. අපි අහමු ගීතේ. ලූෂන් බුලත් සිංහලයන් ඔබට රචනා කරපු අපූර්ව ගීතයක් නේ. පිපුණු මලේරුව එමල දනේද. ඒ ගීතය සහ ඒකත් හරි හදවතට ගැඹුරට දැනෙන ගීතයක්. ඔව් ඇත්තටම මේ ලූෂන් බුලත් සිංහල
මේ මහතා රචනා කරපු විශිෂ්ටම ගානේ ගීතයක් ඒ ගීය. ඒ ගීය හුඟක් මේ රසිකයා අතර තැන්පත් වෙච්ච ගීයක්. නොමැකින ගීතයක්. කැලක් කියන්න කොටසක් කියන්න. පිපුණු මලේ රුව මල දනීදෝ පිපුණු මලේ රුව මල දනීදෝ මල කිදුවේ නුඹ හැදරුව බලන්න එපා හැදරුව බලන්න එපා බැරි කම මුතුමාල හතක් නැති බැරි කම මුතුමාල හතක් කඩුල්ල පැනයි නුඹ අත කර ලනදා නුඹ අත කර ලනදා දැසට කඳුළු උනනවා ඒක හංගා ගන්න පුළුවන් තරම් උත්සාහ කරනවා. ඒ කියන්නේ දරුවෙක් දිහා බලලා අම්මා කෙනෙක් එහෙම සතුට වෙනවා කියන්නේ එතන තමයි නිර්හංකාරම සතුට. මම පොඩි කතාවක් කියනවා මේ ආදරය කියන එකට ප්‍රතිවිරුද්ධ වචනයක් තියෙනවා වෛරය කියලා. නමුත් සෙනෙහස කියන එකට ප්‍රතිවිරුද්ධ වචනයක් නැහැ සිංහලේ. ඒ කියන්නේ සෙනෙහස වෙනස් වෙන්නේ නැහැ. සෙනෙහස මවගෙන් ලැබෙන සෙනෙහස කොහොමවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේ මවකට මෙහි මණ්ඩලයේ අඳුර කුසේ දිය උල්පත අම්මා කියලා ගයන්න බැරියයි. ඒ නිසා අපේ වැඩසටහනේ තවත් පණිවිඩයක් ඔබට දෙනවා මේ මව සහ දරුවා අතර තියෙන බැඳීම වෙනස් වෙන්න දෙන්න එපා. සුරංග රාත්‍රියේ තවත් එක ප්‍රාර්ථනාවක්. අපි යමු එහෙනම් අපේ ඊළඟ ගීතයට.
තෝරා නොගත්තත් අතීතේ මතක් කරගෙන යනකොට මතක් වෙන ගීත තියෙනවා. දැන් බක්මහ දීගේ චිත්‍රපටයට ඔබ ගායනා කරපු මලකින් මලකට ගොස් පැණි බොන්නද? මතක් කරන්නකො ටිකක්. මාස්ටර් දයනන්ද ගුණවර්ධන මහත්තයාගේ මේ මලකින් මලකට ගොස් පැණි බොන්නද මාහිමි බඹරුනි ඔබ සැරසින්නේ මාහිමි බඹරුනි ඔබ සැරසින්නේ කළුවර මහර කෙලෙසද හිනියනි මල්වල හැඩරුව හඳුනාගන්නේ මල්වල හැඩරුව හඳුනාගන්නේ මලකින් මලකට ගොස් පැණි බොන්නද
රන් තැටියට කිරි පැන පුරවාගෙන හඳහාමි දූ බලන්න එනවල දුවේ එපා ඒ කතා අහන්නට හඳහාමි කෙලෙසද මේ එන්නේ රෝමපා නොවම පාවි නොවම කලකිරි පැවිදි හිඳිනාවේ ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත් ඒ ගැන තවත් කුමට සාක්ෂි? ඒ හඬට සුවපත් නොවන හදවතක් කොහි වේද? කිව්වා.
රාහු ගියා ඉරට හොරෙන් ඉර මුදුනෙන් ගිරව් ගියා මලට හොරෙන් මල මුදුනෙන් බමරු ගියා අපට හොරෙන් නුඹ දැසට නොපේ